මේ රිටිගල අඩවිය සාමාන්‍ය මිනිස්සු පය තබන්න බය භූමියක්. ඒත් එදා මම දැක්කා මේ පොළොව හෙල්ලුම් කරපු ඒ යෝධයා. මේ තමයි රිටිගල ජයසේන. යක්ෂ ගෝත්‍රයේ මහා සෙන්පතියා. හිතාගන්න පුළුවන් දේ හයිය. මේ මනුස්සෙක් නෙවෙයි යකෙක්. මේ කැලේ රංජා වුණේ ඔහු. කාටවත් යටත් නැති අහංකාර යෝධයා. ඒත් දවසක් රටේ රජතුමා මේ යක්ෂයාව හොයාගෙන ආවා. රට බේරගන්න මේ මහා බලය අපිට ඕන වුණා. රජතුමා ආරාධනා කළා එලාරට එරෙහි සටනට එකතු වෙන්න කියලා. සිංහල දේශය වෙනුවෙන් යක්ෂ සෙන්පතියා එකඟ වුණා. ජයසේන තනියම නෙවෙයි ආවේ. එයාගේ යක්ෂ පිරිවරත් එක්ක. ඒ ගමන හරියට කන්දක් ඇවිදගෙන යනවා වගේ. මමත් ඒ ගැම්මට ඒ සේනාවස්සට රිංග ගත්තා. විජිතපුර සටනට යක්ෂයෝ බැස්සා. සාමාන්‍ය මිනිස්සුන්ට මේ යෝධයා එක්ක හැප්පෙන්න පුළුවන්ද? නරේටර්, ඒක යුද්ධයක් නෙවෙයි. භීෂණයක්. යකඩ දොරවල් ගල්තාප්ප ජයසේනට සෙල්ලම් බඩු වගේ වුණා. අන්තිමට ඒ මහා සටන අපි දිනුවා. ජයසේනගේ හයියත් එක්ක. අපි දිනනවා මචන්. ඒත් ඇත්තම ප්‍රශ්නේ පටන් ගත්තේ මේ සතුටු සාදේ අස්සේ. ජයසේන ගෝටයිම්බරගේ මිටිකමට හිනා වුණා. මත්වතුර වැඩි වෙලා. මහා වරදක්. ගෝටයිම්බර කියන්නේ කවුද කියලා එයා දන්නේ නැහැ. ජයසේන හිතුවේ එකපාරින් ගෝටයිම්බරව පාගල මරන්න. ඒත් ගෝටයිම්බර හරිම වේගවත්. කවුරුත් හිතුවේ නෑ ගෝටයිම්බර අහසට පනීවි කියලා. ඒක මාරාන්තික පාහරක්. ජයසේනගේ හිස කඳින් වෙන්වෙලා කරගහතැන්නට විසි වුණා. සෙනසුරු දෙවියන්ට දුක හිතුණා. කලබලයට පණ දෙන්න ගෙනාවේ වලස් ඔලුවක්. කලබලයට ඔලුව හයුනේක අන්න මහසෝනා ඉපදුනා. දුවපම් මචං. බලන්න. මුළු රටක් හොල්ලපු මහා සෙම්පතියෙක් අන්තිමට නතර වුණේ සොහොනක. මතක තියාගන්න. අහංකාරකම කියන්නේ වීරයෙක් වුණත් බිමට දාන දෙයක්. නියම යෝධයෙක් වෙන්න ඕන ඇඟෙන් නෙවෙයි මචං. හදවතින්. ජාතිය, පන්තිය, ගෝත්‍රය මොකරුණත් රටට කරදරයක් වෙද්දී අපි එකතු වෙන්න ඕන. එදා රිටිගල යක්ෂයෝ රජතුමා එක්ක එකතු වුණ නිසා තමයි අපි දිනුවේ. ඒ එකමුතුකම තමයි අපේ හයිය. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ෂෙයා පාරක් දාන්න මචං. ජය වේවා.